සුබ දවසක් වේවා සියලුම දෙනාට. අපි අද කතා කරන්න යන්නේ present simple tense. ඒ කියන්නේ සරල වර්තමාන කාලය. සරල වර්තමාන කාලය යොදා ගන්නවා මෙන්න මේ තත්වයන් ප්‍රකාශ කරන්න. යමෙක් එදිනදා ජීවිතය තුළ සාමාන්‍ය පුරුද්දක් වශයෙන් කරන දේවල් ප්‍රකාශ කරන්න අපි සරල වර්තමාන කාලය යොදා ගන්නවා. තව පරිසරය තුළ සාමාන්‍යයෙන් සිදුවන වෙනස් වීම් ප්‍රකාශ කරන්න අපි මේ යොදා ගන්නවා. තව ක්‍රීඩා විස්තර විචාරයේදී හා පුවත්පත් සිරස්තල වාර්තාකරණයේදී බහුල වශයෙන් පාවිච්චි වෙනවා මෙන්න මේ present simple tense එක. තව අතීතයේ සිදු වූ දෙයක් සිදුවීමක් වර්තමානයේ ප්‍රකාශ කරද්දී එහි ඇති තාත්වික භාවය ප්‍රකාශ කරන්න අපි මෙන්න මේ present simple කියන එක භාවිතා කරනවා. අපි බලමු මේ present simple වාක්‍ය ඛණ්ඩ කිහිපයක්. She lives in Gaul. She lives in Gaul. ඇය ජීවත් වෙන්නේ ගාල්ලේ. I go to work by bus. මම වැඩට යන්නේ බස් එකෙන්. We go on a trip once a year. ඒ කියන්නේ අපි trip එකක් යනවා අවුරුද්දකට සැරයක්. ඊළඟ my mother cooks twice a day. අපේ අම්මා දවසකට දෙපාරක් වෙනවා. Twice a day. He works in Colombo. ඔහු වැඩ කරන්නේ කොළඹ. එයා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ කොළඹ. I usually study at night. I usually study at night. මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ රැට. පාඩම් වැඩ කරන්නේ රැට. Ravindu goes to the gym every day. Ravindu හැමදාම gym එකට යනවා. ඊළඟ අන්තිම එක Charuni watches films every Sunday. Charuni හැම ඉරිදම films බලනවා.